උඹලා දන්නවද මම පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කොහොමද කියලා? 60ම 10ක් පයින්. ඕලු පිපිලා එළදෙන එනවා. මනටම තෝගේ අවසානය ලං වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. පැටියෝ කොහොමද මේක අපිලගේ දත්ත අපිලගේ නීතිය කොමල සිනහනං වාලා පුරාංගිරි දංගරපා තොට කෙලවන්නම් කූර ගහනවතෝගේ පුකේ කොණ්ඩ රැවුල නෙමෙයි චතුර උන්ගේ ජොණ්ඩා කැපුවත් මේකට කරන්න බෑ මගේ මතේ මේක බෑ හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ මාපිලෙප්පෙන්නද මම ආවිලෙද්ද බං තඩි පොලගේ ඇයි පිටිපස්සෙන් ගහන්නේ මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා ඉතින් මැරිලාද දැන් හරිනම්බට ඔබ බඩුව හරින ඔබ බඩුව මාව මරාගෙන කාපියව මට්ටව් මොකක්ද යකෝ ඒ කිලෝ 3මාරක යෝධ 7 පොල් ගහලා හරියන්නේ නැහැ පුතාට පුතා ඉන්නේ ගල් ගහලා තග්ගෙඩි පුකවල් වලට නගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා අර කඩ වහපිය කහපිය කොද කප්පුක කඩපු පුරා අඩෝ ඌ කිව්වේ කවුද ඌ කිව්වේ අවසාන මොහොතේ ඔබේ දැසගත ඊළඟට කවුද එන්නේ මනටම තෝගේ අවසානය ලං වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. පැටියෝ කොහොමද අපට තියෙන ලොකුම සම්පත තමයි ශ්‍රම සම්පත සෙම සම්පතක් ඈ ලෙඩක්නේ අමුතිත අධිකාරී ඊශ්වර දෙවියන්ගේ වයිෆ් දුක වැඩි නැතේ අඳුලැලි පිරේ बापा बगे हैकर का बाप ये ඔන්නේ හැකර කඩ වහන්නේ ඇයි වහනවන වහපන්කෝ ඇවිල්ලා අඩෝ උඹ මගේ ඒරියා එකේ ඉඳන් මගේ මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියක් දැම්මා මගේ බයික් එක හොරගම් කරපු කාලෙල මම පොලිසියට බාර දුන්නේ. එයා ඊයේ ගෝලෙක් කියලා මන් දැනන් හිටියේ. ඔබ කියන අපේ කොල්ලෝ ඔක්කොම හොරු කියලාද මිනිහා ලේප්පේ ඔබ යකෝ ෂානෝ ලේප්පේ කෝ උත්ත ලේප්පේ පොඩි 35ක් එක්ක විතර දවල්ට කන්න දුන්නා අපිට. හැබැයි පපඩම් තිබ්බේ නැහැ. පැටියෝ කොහොමද මේකෙකුටවත් මං බය නැහැ ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න එල්ලෙන්න එපා මූකෙලි ඔව් මට තව පාරක් හිතන්න තිබුණා මම ගත්ත තීරණේ වැරදි නිතර හිතුණා කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙනවලුත් බේසා සඳරේනු වෑයෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ නගින්
මෙයා මොකද මෙහෙ? කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලිගන්නවා. සම්සර දන්නවද? තොපි දන්නවද? වන් මෝගන් සිං ඉන්දියාවේ. ඔව්. මිනිහා මට බයයි. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දා.